හයි ෆ්‍රෙන්ඩ්ස්, අපි අද ඔයාලව එක්කගෙන යන්නේ කොළඹට කිට්ටුව තියෙන පැයක් වගේ දුරකින් ඉක්මනට යන්න පුළුවන් ලස්සන හොටෙල් එකක දවසක් ගත කරන්න. ඒ ගැන සියලුම විස්තර වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට දැක ගන්න පුළුවන් වෙනවා. ඊට කලින් අපේ channel එක like කරලා subscribe කරලා නැත්නම් like කරන්න, subscribe කරන්න කියලා ඉල්ලනවා. අපි අද ගියේ වස්කඩුවේ තියෙන තූර්යා හොටෙල් එකට. මේක 8 ස්පෙන්ස්ලාගේ හොටෙල් එකක්. මොහොතට කිට්ටුව ගොඩක් ලස්සන හොටෙල් එකක් තමයි මේ හොටෙල් එක. මීට කලිනුත් අපි මේකට ගිහින් තියෙනවා. ඒ නිසාම තමයි අපි මේ සැරේ වැකේෂන් එකට මේ හොටෙල් එකම තෝරගත්තේ. මේ හොටෙල් එකේ කෑම ගොඩක් රසයි වගේම පිරිසිදු පිළිවෙල මේ හැම දෙයක්ම තියෙනවා. මේ හොටෙල් එකේ තව විශේෂත්වයක් තමයි මේකේ පූල් දෙකක් තියෙනවා. එන්ට්‍රන්ස් එකේම ලොබි ඒරියා එකේ තියෙන මේ පූල් එක වගේම තව ලොකු පූල් එකක් ඇතුළට වෙන්නත් තියෙනවා. අපිට ගිය ගමන්ම චෙකින් වෙන්න කලින් අපේ ඩීටේල්ස් අරගෙන එයාලා වෙල්කම් ඩ්‍රින්ක්ස් දෙකක් දුන්නා. එකෙන් කැමති එකක් අපිට චූස් කරගන්න පුළුවන්. අපි චූස් කරේ මැංගෝ ජූස් එක. චෙකින් වැඩ කටයුතු වෙනකම් අපි ලොබි ඒරියා එකේ වාඩි වෙලා ඒ ජූස් එක රස වින්දා. අපි දැන් බලමු රූම් ටුවර් එක. අපි කලින් ගිය වෙලාවේ නැවතුනේ ෆැමිලි ස්වීට් එකක. මේ සැරේ අපි ඩබල් රූම්ස් දෙකක් ගත්තා. මේ තියෙන්නේ අපේ රූම් එක. මේ රූම් එකේ විශේෂත්වය තමයි මේක ගොඩක් ස්පේෂස්. හොඳට ඉඩ තියෙනවා. අපිට නිදහසේ ඉන්න වගේම හොඳ බැල්කනි ඒරියා එකක් තියෙනවා. හවසට තේ එකක් බීලා හොඳ ලස්සන view එකක් බලන්න. අපිට ලැබුණ උඩ තට්ටුව නිසා අපිට ලස්සන sea view එකක් දැක ගන්න පුළුවන් වුණා. මේ ප්ලේස් එක නම් ගොඩක්ම ලස්සනයි. අපි ගියේ වීක්ඩේ එකක. ඒ නිසා දන්නේ අපිට early check-in එකක් ලැබුණා. අපි check-in වෙලා පොඩ්ඩක් relax වෙලා අපි ගියා lunch එක ගන්න. අපි lunch එක ගන්න කලින් හොටෙල් එකේ පොඩ්ඩක් ඇවිදලා බලලා තමයි lunch එක ගන්න ගියේ. lunch එක තියෙන්නේ main restaurant එකේ. අපි ගියේ weekday එකක වුණත් මේ හොටෙල් එකේ lunch, dinner, breakfast මේ තුනම buffet තමයි. අපි ගිය දවසෙත් හොඳ spread එකක් තිබුණා. ඒ වගේම තමයි normally lunch එකට tea coffee තියන්නේ නැති වුණත් මෙයාලා ඒකත් තිබ්බා. ඊට අමතරව coffee එකක් තිබ්බා. අපිට ඒකට ඕන නම් pay කරලා ඒ coffee එක ගන්න පුළුවන්. අපි ගිය දවසේ lunch එකට නම් තිබුණේ seafood soup එකක්. starter එකත් හොඳට තිබුණා. ගොඩක් salad ಜಾති තිබුණා. tuna salad ඒ වගේ salad ಜಾති තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකන් western මේ ඔක්කොම ಜಾති වලින් කැම තිබුණා. ශ්‍රී ලංකන් මෙනු එකට ඇඹුල් තියල්, දඹල, පරිප්පු, අලතෙල් දාලා ඒ වගේ මෙනියුස් උත් වෙස්ටර්න් මෙනියුස් වලට ෆ්‍රයිඩ් චිකන්, පොටේටෝස් ඒ විදිහට හදලා ඒ වගේ ගොඩක් කැම ಜಾති තිබුණා. තව විශේෂ දෙයක් කියන්න ඕනේ මේකේ හැම කැම එකක්ම හලාල්. ඔයාලා වස්කඩු හරියෙන් හලාල් ෆුඩ්ස් හොයන හොටෙල් එකක් කියනවා නම් මේකත් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්.
ඩ්‍රිංක්ස් වගේම හොඳ ඩෙසර්ට් තියෙන ඩෙසර්ට් කෝන එකකුත් තිබුණා. අයිස්ක්‍රීම්, ෆෘට් සැලඩ්, ෆෘට් ප්ලැටර්ස්, කේක් ජාති මේ හැම දෙයක්ම තියෙන හොඳ ඩෙසර්ට් කෝන එකකුත් සතිය දවසක වුණා තිබුණා කියලා මට කියන්න පුළුවන්. මේ හොටෙල් එකේ ලස්සනම දේ තමයි බීච් එක ළඟට වෙලා හවසට සන්සෙට් එක බලන එක. ගොඩාක් ෆොරිනර්ස්ලා ලෝකල්ස්ලා මේ හැමෝම ඇවිල්ලා මෙන්න මේ ලස්සන දර්ශනය විඳගත්තා. ඔයාලත් ඔයාලගේ යාළුවොත් එක්ක ෆැමිලි එකත් එක්ක ආවොත් මෙන්න මේ සන්සෙට් එක බලන්න නම් අමතක කරන්න එපා. මේක ගොඩක්ම ලස්සන දර්ශනයක්. අපේ ෆුල් බෝඩ් පැකේජ් එක උනත් තව විශේෂ දෙයක් අපිට හම්බුණා. මෙන්න මේ බෑන්ඩ් එකෙන් මම පෙන්නන්නේ අපිට හම්බුනේ ෆුල් බෝඩ් ප්ලස් එකක්. ඒ කියන්නේ මට මතක විදියට හවස 6 ඉඳන් 7 වෙනකම්. ඒ වගේ ටයිම් එකකට අපිට ඩ්‍රින්ක්ස් ಜಾති ඕනෙම එකක් ෆ්‍රී. සොෆ්ට් ඩ්‍රින්ක්ස් එයාලගේ මෙනියු එකක් තියෙනවා. අපිට ඒකෙන් කැමති සොෆ්ට් ඩ්‍රින්ක් එකක් එහෙම නැත්නම් තව ජූසස් ಜಾති තිබ්බා. ඒ කැමති දෙයක් අපිට ඕනේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක ෆ්‍රී. ඒක තමයි මේකේ තියෙන තව විශේෂත්වයක්. මොකද කියන්නේ අපි කවුරුත් ආස දෙයක්. මේ අපි ජීවත් වෙන ඒකාකාරී පරිසරයෙන් මිදලා ගොඩක් ලස්සන නිවාඩුවක් ගත කරන්න ඔයාලා හිතන් ඉන්නවා නම් හොටෙල් තූරියා එක මම රෙකමන්ඩ් කරනවා. අපි ටිකක් රෑ වෙනකම් මුක්ත බලාගෙන ඉඳලා අපි ගියා ඩිනර් එක ගන්න. ලන්ච් එක වගේම ඩිනර් එකත් ගොඩක් හොඳට තිබුණා. ස්ටාර්ටර්ස්, මේන් අයිටම්ස් ඒ වගේම ඇක්ෂන් ස්ටේෂන් උත් තිබුණා. ඒවා වලිනුත් Tamanට කැමති විදිහට රොටි ಜಾති, නූඩල්ස්, ස්පැගටි ඒ වගේ ගොඩක් ලොකු මෙනියුස් තිබුණා. ඔයාලා කැමති දෙයක් කන්න පුළුවන්. ඒ වගේම තමයි ලන්ච් එකට වගේම ඩිනර් එකටත් හොඳ ඩෙසර්ට් ඒරියා එකක් තිබුණා.
ඒ වගේම තව විශේෂ දෙයක් වුණා. අපි චෙකින් එක දාන වෙලාවේ එයාලට දන්නලා තිබුණා අපි මේ හොටෙල් එකට එන්නේ අපේ විශේෂ දවසක් සමරන්නත් එක්ක කියලා. එයාලා අපිව සර්ප්‍රයිස් කරන්න අපිට සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් දුන්නා. ඒ තමයි මෙන්න මේ ලස්සන කේක් එක. ඇත්තටම අපි හිතුවෙත් නෑ ඒ වෙලාවේ අපිට මේ වගේ ලස්සන ගිෆ්ට් එකක් එයාලා දෙයි කියලා. ඊළඟ දවසේ උදේ අපිට බ්‍රෙක්ෆාස්ට් එකක් තිබුණා. ඒකෙත් ගොඩක් හොඳ ශ්‍රී ලංකන් වෙස්ටර්න් ඒ වගේ හැම කෑම ජාතියක්ම තිබුණා. අපි ඊළඟ දවසේ උදේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන හොටෙල් එකෙන් එන්න පිටත් වුණා. සුන්දර මතක ගොඩක් රැඳිලා තියෙන තූර්යා හොටෙල් එකට අපි ආපහු සැරයක් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. නැවත හමු වෙමු.